එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩ්‍රූ පැට්‍රික් මහතා වෙත අද දිනේදී දැනුම් දෙමින් විදේශ අමාත්‍යවරයා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය ආන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ රජයේ නිරත වී සිටින අතර අතීතයේදී සිදු යම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම ඇතහොත් ඒවා පිළිබඳ දේශීය වගවීම් යන්ත්‍රණය හරහා කටයුතු කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විජිත හේරත් මහතා පවසා සිටින්නේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම හා අපයෝජන සම්බන්ධ එක්සත් රාජධානී සම්බාධක යන මෙයින් 2025 මාර්තු මාස 24 වන දින එක්සත් රාජධානී විදේශ පොදු රාජ්‍ය මණ්ඩල හා සංවර්ධන කාර්යාලය විසින් නිකුත් කළ ලද පුවත්පත් නිවේදනයේ කෙරෙහි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙන බවයි. එම පුවත්පත් නිවේදනයේ සඳහන් වී ඇති ආකාරයට එක්සත් රාජධානී රජයේ පුද්ගලයන් සිව් දෙනෙකුට සම්බාධක පනවා ඇති අතර ඉන්ති දෙනෙක් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීන් වෙයි. වගකිව යුත්තන් දඩුවම් නොලබා සිටීමෙන් වැළැක්වීම සහතික කරන්න යැයි මැතිවන ව්‍යාපාරය අතරතුර දෙනු ලැබූ පොරොන්දුවක් සම්බන්ධයෙන්ද එකී පුවත්පත් නිවේදනයේ සඳහනක් වෙයි. අදාළ පුද්ගලයන් සතුව එරට ඇතිවත්කම් අත්හිටුවීම සහ ඔවුන්ට එරට ඇතුළීම තහනම් කිරීම ඇතුළත් මෙම සම්බාධක එක්සත් රාජධානී රජය විසින් ගන්නා ලද එකපාර්ශ්වික පියවරක් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අවධාරණය කරයි. රටවල් විසින් ගනු ලබන එවැනි එකපාර්ශ්වික පියවර ශ්‍රී ලංකාවේ දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහායක් නොදක්වන අතර තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කිරීමට ඉවහල් වන බව නිරීක්ෂණය වේ. ශ්‍රී ලංකා රජයේ මෙම ස්ථාවරය පිළිබඳ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මෙම විශේෂ නිවේදනය නිකුත් කර තිබේ.